දන්නෙත් නෑ. මං කරන්නම්කෝ හොඳ වැඩක්. දැන් කලා මොකද්ද මට කරන්න හදන හොඳ වැඩේ? බේබිට ඊට පස්සේ මගෙන් කිසිම සපෝට් එකක් නෑ. මං ජූස් හදලා දෙන්නෙත් නෑ, ඇඳුම් අයන් කරලා දෙන්නෙත් නෑ. කලාමට අරක කරලා දෙන්න, කලාමට මේක කරලා දෙන්න කියාගෙන එන්නකෝ. ඒ කලා අන්නරේ කලා අඬ බෙර ගන්නවා. පුතා දැන් ටෙලි නාට්‍ය කරන එක නවත්තන චිත්‍රාන්දින පටන් අරගෙන. අම්මා දන්නවනේ ඉතින්. මං චිත්‍රාන්දින්න පටන් ගත්තේ ටෙලි ඩ්‍රාමා කරන්න හීනකින්වත් හිටපු නැති කාලෙක තන් කියලා. ඔයා ඉස්කෝලේ යන කාලේ චිත්‍රවලට සමස්ත ලංකාව දෙන්න තියෙනවා. පැටිසිකක් කාලේ ඒක වොන්නකෝ. අයියෝ අම්මේ. අම්මගේ පැටිස් කොයිතරම් රහ වුණත් මේ වෙලාව නම් තිත්තයි. මොකද දැන් මං ඕක කන්න පටන් ගත්තොත් මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඕක ඇතුලෙන් තියන්න. මම මේක ඉවරලා කන්න. කොහොමද? මොකද චරා උමනායි හොඳට චිත්‍රේ? මොකද මේ අඳින විකාරේ? නවත්තන ඕක. අනේ අම්මේ මට මේ චිත්‍ර විතරක් අඳින්න දෙන්න. ප්ලීස්. අම්මා පාඩු ඉන්නකෝ. මං ජීවත් වෙලා ඉන්නකම් ඔයාට ඔය පිස්සු ආයි නටන්න දෙන්නේ නැහැ. මම මෙතනින් යන්නේ. අම්මේ කාරේ විසිකලා දාලා. අම්මනේ මේ චිත්‍රෙట్లా දාන්න පුළුවන්. මගේ හැඟීම් ඉරලා දාන්න බෑනේ. මට මේක අඳින්න දෙන්න. එච්චරයි. විකුමයියේ ඔයාගේ බයික් එකේ ලෙඩක්ද? ඇයිනේ? ඇයි මෙච්චර හැමින් ආවේ? මම පයින් ගියා නම් ඔයාලට කලින් ගිහිල්ලා. ලෙඩේ තියෙන බයික් එකට නෙමෙයි. මට. ඔයාට? ලෙඩක්? මොකද වර්ධින අසනීපේ? කියන්නකෝ. අයියෝ ඒක ඔච්චර බය වෙන්න ඕන අසනීපයක් නෙමෙයි. ඒ අසනීපෙ කියන්නේ ආදරේ කියලා. මම බයික් එකේ හිමින් ආවේ මම බයිකෙන් බස්සන්න තියෙන ලෝභකමට. පාන හරිම නරකයි. මම මෝඩ නරියෙක්. මොකෝ මේ හීනෙන් එනවා ඉන්නේ? දිව්‍ය ලෝකෙට ගියාද? කුබෝ. අපි. ගිදහන්. නෑ බා. මං හිටියේ දිව්‍ය ලෝකෙට චුට්ටක් පල්ලෙයි. කොයිද දිව්‍ය ලෝකෙ ඔන්න මෙන්න තියෙද්දි බලව දැල්ලක් දැම්මනේ.
ඇත්තම කියනවා නම් සමහන්නේ මේක කතන්දරේ. මම නිකින් නම් ගියෝ දාගෙන බයික් එකේ මෙහෙම ගිහලා එයා ඉස්කෝලේ බැස්සුවා. ඊට පස්සේ මම නිකින් නම් යනකම් මෙතනලා වාඩිලා හිටියා. මට දන්නේ නැතුව නින්ද ගිහිල්ලා. මම දන්නේ නැහැ දැකලා තියෙන හීනයක්. මේ ඔබ මෙතනට වෙලා හීන බල බල හිටපන්. නිකින් නංගි ගිහින් දැන් පැයකටත් වැඩි. නාලා කාලා නිදිත් ඇති. හා? වෙලා හතරක් පොගන්නේ බං. කියන්නේ අදත් නිකින් නංගි උඹට මිස් වුණානේ. ඔයාට කොහෙන්ද නැත්නම් මේ ස්ටැචු එක? ඕක මට මගේ හස්බන්ඩ් අරන් දුන්නේ. අනේ අනන්ත මේ ස්ටැචු එක මට දෙන්න පුළුවන්ද? ඕක ඇරෙන්න වෙන ඕනම දෙයක් ඉල්ලන්න. ඕක දෙන්න විදියක් නැහැ. ඔයා දන්නේ මේ ස්ටැචු එක මට කොච්චර වටිනවද කියලා. නෝනට වඩා මට ඕක වටිනවා. හරි. මේ ස්ටැචු එක වලට කොච්චර වටිනවද කියන්නකෝ. ඒ වටිනාකමට මම ඔයාලට චෙක් එකක් දෙන්නම්. අපි දැම්මම ඩීල් එක ඉවර කරමු. ඕක සල්ලි වලින් මනින්න බෑ. ඕක මගේ ජීවිතේ කොටසක්. ඕක මං කීයකටවත් දෙන්නේ නැහැ. අනේ ප්ලීස් අනන්ත ප්ලීස්. සිංහල තේරෙන්නේ නැද්ද ඔයද? දෙන්න බෑ හින්දායි බෑ කියන්නේ. මම මේක ආරක්ෂා කරන්න ලිහිණු වෙන්නේ. එයාට කවදා හරි එයාගේ තාත්තා මතක් වෙන්න මේ පිළිම මේ ගෙදර තියෙන්න ඕන. අම්මේ අපි ඔක මෙයාට දෙමුකෝ. බලන්නකෝ ලිහිණි. ඔයාට තේරෙන දේ ඔයාගේ අම්මට තේරෙන්නේ නැහනේ. අම්මට කියන්නකෝ මේ බැලරිනා මට දෙන්න කියලා. අම්මේ ඕක අපි මෙයාට දෙමුකෝ. පවුනේ අනික මෙයා නිලියක්නේ. මෙයා අපේ බැලරිනාව ටීවී එකටත් දායි. ලිහිණි. ලොකෝ අය කතා කරන එකට හොට දාන්නේ නැහැ. යන්න කිව්ව ඇතුළට. දැන් නෝනාට යන්න පුළුවන්.